Yeah, media, media. Katie, okay, Maran, and what up, John and Farah, Katie. Good morning ළමයි මේනේ නට්ස් මේන ඉතින් දන්න ඔයාලා හැමෝම ආදරේ කරන මම ගොඩක් ආදරයකට මගේ හොඳම යාළුවා. ඉතින් අපි දැන් මේ යන්නේ අපේ ට්‍රිප් එකේ ගමන ආරම්භ කරන්න. ඉතින් චාරිකාව යන ගමන් අපි ගියේ ඉතින් මහරගම පැත්තෙන් මේ තියෙන පමුණුව දැකලා නැති අයට පාන්දර 4ට තමයි මේ පමුණුව. ඉතින් මේ පොළ පටන් ගන්න ළමයි පාන්දර 2 ඉඳන් ඊට පස්සේ අපි පමුණුව පාස් කරලා ගිහිල්ලා හයිවේ එකකින් දාලා ඔන්න යනගම්. උදේ පාන්දර බඩගිනිනේ. බඩගින්නට ඔන්න නට්ස් හදාගෙන ඇවිල්ලා තිබ්බා සෑන්ඩ්විචස්. ඒ වගේම මං හදාගෙන ආවා උදේ පාන්දර මොනවද වෙස්ට් මෝල්ට් එකක්. ඉතින් අපි මේවා කාලා ඉවර වෙලා ගොඩාක් දුර ගිහලා මේ වරකාපල සයිඩ් එකේදී කියන්නේ කොළඹ ඉඳන් කැන්ඩි අතර යන මාර්ගයේ මැද තමයි අපි මේ නැවතිලා ඉන්නේ. ඉතින් අපි කට්ටිය ඔන්න ඔහම ඔයාලට දැන් තේරෙනවා ඇති මම මේ වීඩියෝ එක දැන් මේ මම රෙකෝඩින්ග්ස් ඔක්කොම අරගෙන අද තමයි කියන්නේ ඊ අපි ආවේ ගෙදර. අද මම මේ රෙකෝඩින්ග්ස් කරන්නේ. එතකොට මගේ වොයිස් එක නෑ ළමයි එච්චරටම අපි බෙරිහන් දුන්නා. ඒ යන අතරවාරයේදී ඔන්න අපිට දන්සලක් හම්බුණා. මේක මොනවද කුරක්කන් කැඳ. ඉතින් කුරක්කන් කැඳ අරගෙන අපි කට්ටිය බොන්න බෑ කියලා කිව්වා. ඊට පස්සේ එක කුරක් බිව්වාට පස්සේ අම්මෝ රසයි නේද කියලා මගේ එකත් උතුරගෙන බිව්වා. ඉතින් මේක ආධාරයක් දෙන්න කියන්නේ පන්සලක් හදන නිසා තමයි යාලා මේක පර්පස් කරගෙන මේ දන්සල දෙන්නේ. ඉතින් අපි ඒක බීලා ඉවර වෙලා ආයෙත් අපි ගමන පටන් ගත්තා. ගර්ල්ස් හරිකක් එකතු වෙනවා කියන්නෙම ළමයි මාර පිස්සුවක්. ඉතින් මාරම රහයි මේකත් බීලා ඉතින් ඔහොම යද්දි දැන් තව ළඟද කියන්න කලින් අපි කැන්ඩි වලට ලං වෙලා ඉච්චරටම අපි පිස්සු නටලා තමයි ගියේ. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ අර ඉන්නේ නිදාගෙන එක්කෙනෙක්. එයා හොඳටම නිදි. ඊට පස්සේ අපි ඔන්න අපේ ගමන පටන් ගත්තා. අපි දැන් මේ ඉන්නේ පේරාදෙනිය බොටනිකල් ගාඩන් එකට තමයි අපි මේ යන්නේ. මම නම් කලින් ගිහිලා තිනවා. නමුත් අර කට්ටිය ගිහිලා නැති නිසා තමයි මම මෙයාලා එක්ක යන්නේ. ඉතින් මේ වොෂ්රූම් එක ඉතින් අපි ෆොරිනර්ස් ලාගේ වොෂ්රූම් වලට තමයි ගියේ because ඔයාලා දන්නවනේ ඉතින් අපි ෆොරිනර්ස් ලා කියලා. ඉතින් වොෂ්රූම් එකේ මම වොෂ්රූම් ගියේ නෑ. වොෂ්රූම් වල කට්ටිය ගිහිල්ලා යනකම් මම එළියට වෙලා ඉතින් වටපිට බල හිටියා වීඩියෝස් කර ළමයි මේ රීලව් කරදරේ නම් හැමදාම තියෙනවා අම්පා. ඉතින් ඔහොම ඉඳලා අපි කට්ටිය ඇතුළට යන්න පටන් ගත්තා. මම දැනගෙනම හිටියා මේ කට්ටිය යන තැන ඉඳන් ෆොටෝස් ගන්න කියලා එච්චර මල් පිස්සෝ ටිකක් ඉන්නේ. ඉතින් ඔන්න ඔහොම ලස්සනයි නේද? මගේ උගුර තාම හරි නෑ ළමයි. ඉතින් මේ තියෙන්නේ මං හිතන්නේ අපි එන්ට වෙද්දිම තියෙන ලස්සන ගාඩන් එක. මං ඔයාලට ආරාධනා කරනවා මගේ වීඩියෝ එක රස විඳින්න කියලා. දෝනිත් එක්ක යනවා ඉතින්. මේ ඉන්නේ අපේ දෝනි. මේක ළමයි ගොඩාක් මං හිතන්නේ මේ පේරාදෙනිය විශ්වවිද්‍යාලෙන් කුෂිකර්ම එකකින් ගොඩක් අය එකතු වෙලා තමයි මේක මං කියන්නේ නඩත්තු කටයුතු කරන්නේ. and මේක මාරම ලස්සනට එයාලා කරගෙන යනවා. ඉතින් මේ මල් මේ ඇතුලේ තියෙන මේ තියෙන white anthurium එකක්. ඉතින් මාරම ලස්සනයි. මට ලස්සනයි කියන වැරෙන්න වෙන වචනයක් නැහැ. ඉතින් ඔහොම ඉතින් පොඩ ඇඩ් එකක් දාලා අපි කට්ටිය තව ඇවිදින්න දෙනවා ගොඩාක්. මේක මාර ලොකු පරාසයක්. ඉතින් ඔහොම ඇවිදගෙන යන්දි රොබරෝසියා මල් යායක් හම්බුණා ළමයි. එතන අර පොඩි ළමයි ටිකක් ෆොටෝස් අරගෙන හිටියේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් මම මේ පැත්තට වෙලා හිටියා. මට එයාලා ගියාට පස්සේ තමයි එතන යන්න පුළුවන් වුණේ. ඉතින් මේ මල් වල ලස්සන රොබරෝසියා මල් වැටුනහම ළමයි ඇත්තටම ජපානයට ආවා වගේ ෆීලින් එකක් දැනෙන්නේ.
මාරම ලස්සනයි ෆොරිනර්ස්ලා පවා ෆොටෝස් ගත්ත තැන් ඔයාලට මගේ සෝෂල් මීඩියා වලට ගියාම බලා ගන්න පුළුවන් ඒ ෆොටෝස් කොච්චර ලස්සනද කියලා යායට මල් බිම වැටිලා තියෙනවා ඉතින් මේ පරවෙච්ච මල් මම පාගන්නේ නැහැ ඉතින් අපේ කට්ටිය ඔහම එක එක මල් අරන් එක ෆොටෝස් ගගා හිටියා මම ඉතින් කඩා කප්පල් කාරී විදිහට එතන පැනගෙන දුවගෙන ගියා දුවගෙන ගිහිල්ලා ඇත්තටම මගේ හැමදාම මගේ දසුනිව තමයි බදාගන්නේ මොකද එයා තමයි මගේ හොඳම යාළුවා. හැබැයි මම මේ අවස්ථාවන් වලදී පොඩ්ඩක් ඈතක තරහ වෙලා හිටියේ. මොකද යාළුවාව ලොකු කරගත්තනේ. ඊට පස්සේ ඔන්න අපි 4 දෙනා ලස්සනයි නේද? කමෙන්ට් කරන් යන්න. කවුද ලස්සනම ඇවිදින්නේ කියලා. මට මේක ඊට පස්සේ මම ට්‍රයිපොඩ් එක හොම් බිම තියලා ඉවර වෙලා පොඩි වීඩියෝ කෑල්ලක් ගත්ත මල් වැටෙනවා ළමයි මල් මාර අර වැටෙද්දි හරි ලස්සනයි. අද අපි යවලා තියෙන්නේ තේලාදෙණිය බක්විකල් ගාඩන් එකට. ඉතින් ගාඩන් එක පුරාවටම රොබෝසියා මල් පිරීලා. ඉතින් හරිම ලස්සනයි. නිකන් ජපානයට ආවා වගේ ෆීලිං එකක් තමයි තියෙන්නේ. සුවඳ නම් ලොකුවට දැනෙන මොකද මේවා ගොඩක් පුල් වැටිච්චේලා. හරිම ලස්සනයි. තව විතර ලස්සන මල් ගොඩක් තියෙනවා බලන්න. ඉතින් රොබෝසියා මල් ටික පහු කරගෙන පොඩ්ඩක් ඉස්සරහට යද්දි මෙන්න මේ ගස් පොලිම හම්බෙනවා. මේක තමයි මම මේ ගාර්ඩන් එකේ ආස්ම සහ ගොඩාක් ෆොටෝස් ගන්න කැමතිම තැන. ඉතින් ඒක මාරම ලස්සන මාරම වයිබ් එකක් තියෙන තැනක්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ උස ගස් අතර කොට පොඩි ගසුත් තියෙනවා. හැබැයි උස ගස් ඉන්නකම් පොඩි ගස් වලට උස යන්න දෙන්නේ නැහැ. මොකද ඉර මොකද්ද ළමයි කියන්නේ මම කියන්නේ. ඇති. ඊට පස්සේ අපි දෙන්න මේ TikTok එකත් කරා. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ TikTok එකේ. මොකද්ද මේ TikTok එක කියලා? මොකද කොපිරයිට් වදින නිසා ඒ සවුන්ඩ් එක මොකුත් දාන්න බෑ. දැම්මේ නෑ මම ඒක නිසා. ඊට පස්සේ අපි කට්ටිය ඔහම ඇවිදගෙන ඉස්සරහට cheesy bit can smell cheese. Okay. දැන් අපි එළියට ඊට පස්සේ අපි දැන් මේ යන්නේ අපේ දෙවනි ගමනාන්තයට. ඔන්න අපේ අම්මේවත් හම්බෙලා අපි පටන් ගත්තා අපේ ඊළඟ ගමන. මෙයාලට මොකද එච්චරටම ඉන්න බෑ විදින්න බෑ කියලා වතුරකට බහින්න ඕනි කියලා. දැන් අපි මේ යන්නේ වතුර තියෙන තැනට. ගොඩක් අය දන්නවනේ ඉතින් මේ නුවර තියෙන ලස්සනම තැනක් තමයි නාරම්පනාව කියන්නේ. බට් අපි ගියේ නාරම්පනාවේ තියෙන ගඟට නෙමෙයි. අපි ගියේ ඒ ඇල්ල බලන්න. ඒ වෝටර්ෆෝල් එකට තමයි යන්නේ. ඉතින් කරක් යනවා. අපි හිතුවා ඇත්තටම අතුරට අපේ වාහනේ නවත්තපු තැන ඉඳන් පොඩ්ඩක් පල්ලෙහාට බහිද්දී අපි නාන තැන තියෙ කියලා. නමුත් මං හිතන්නේ අපි කිලෝමීටරයක් විතර ඇවිද්දා මේ අපේ වාහනේ තිබ්බ තැන ඉඳන් මෙයා ස්ලිපර්ස් ගෙනත් තිබ්බෙත් නැහැ. ඉතින් ස්ලිපර්ස් උත් දාගන්න නැතුව තමයි ඔන්න අපි ඔය ඇවිදින්නේ. ඉතින් වතුර දැක්කහම පිස්සු නටන විදිය ඔයාලට බලා ගන්න බලන්න. මේ චූටි ඒ දණ්ඩක් වගේ එකක්. ඒ දණ්ඩක් තමානේ තිබ්බා. ඉතින් මේ වගේ යනකොට හරි පරිස්සමෙන් යන්න ඕනේ. වැටුනොත් එහෙම එච්චර ගැඹුරු නෑ. ඉතින් මාළු කනවා හැබැයි. මාළු කොටනවා ළමයි නාන්න ගියාම මාළු විදියටම කොටන්නේ. ඊට පස්සේ අපි ඔන්න ඔහොම ගිහිල්ලා කැලේට එන්න උනා. මේක මාර දුෂ්කර ගමනක්. ඒ කියන්නේ හරියට අපි අනිවාර්යෙන් කැම්පින් යනවා වගේ ෆීලිං එකක් තමයි දැනුනේ. ඉතින් ওই විදියට අපි කට්ටිය ඇවිදගෙන ගියා. සත්තු ඉන්නවා. එතකොට පයින් යනකොට ළමයි ගොඩක් හයියෙන් අඩිය තිය යන්න ඕනේ. එතකොට කවුරු හරි සතෙක් ළඟපාතේට යනනම් එයාලා ඈතට එනවා. ඒ කියන්නේ අර හයියෙන් අඩිය ගහනවා කියන්නේ සද්ද කර අන්න එහෙම තමයි ඇවිද්දේ. ඊට පස්සේ ඔන්නෝම ඇවිදිනවා ඉවරයක් වෙන්නේ නැහැ. වෝටර්ෆෝල් එකක් නම් පේන තෙක් මානික නැහැ. දැන් අපිටත් තරහ ගිහිල්ලා කොයි යන්නේ මේ වෝටර්ෆෝල් කියලා වැල් වල එල්ලි ගල් උඩින් පොඩි දිය පාරවල් පහු කරගෙන තමයි අපි මේ දුෂ්කර ගමන ආරම්භ කරලා යන්නේ. ඔයාලටත් පේනවා ඇතිනේ. ෆයිනලි අපිට හම්බුණා මෙන්න මේ
ඇල්ල දියල්ල ඊට පස්සේ අපි මේ වතුර දැක මේ වතුර ළමයි කොච්චර කූල්ද කියනවා නම් මාරම කූල් අපි හිටපු රස්න තත්ත්වය ඔක්කොම මිදිලා ගියා මේ කූල් එක ඇතුලේ ඉතින් වතුර දැක්කහම පිස්සු නටන අය අපේ අනිත් යාළුවාට නාන්න එන්න බැරි වුණා මොකද එයා ඇඳුම් ගෙනල්ලා තිබ්බේ නෑ අපි තුන් දෙනා මාරම ෆන් එකක් ගත්තේ ඒ කියන්නේ මෙතන යට නෑ එච්චර ලොකු ගැඹුරක් නෑ ඉතින් හැබැයි අපි දෙන්නෙක්ට පීනන්න බෑ කෙනෙක්ට විතරයි පීනන්න පුළුවන් හැබැයි පීනන්න පුළුවන් වගේ තමයි හැසිරෙන්නේ ඊට පස්සේ අපි ඔන්න නාලා ඇවිල්ලා අර කිලෝමීටරයක් විතර පයින් ආද්දී අපි යඳන් ගියපු ඒවා ඔක්කොම කොහමත් වේලිලා තිබ්බේ ඊට පස්සේ ඔන්න පාර මැද සූට්කේස් එක දිග අරගෙන තමයි ටවල් එක ඇඳගෙන අපි ඇඳුම් මාරු කරන්න ලෑස්ති වෙන්නේ මෙන්න මෙතන තමයි අපි ඇඳුම් මාරු කරේ මේ එතන පොඩි කඩයක් තිබ්බා ඊට පස්සේ අපි එන ගමන් අරගෙන ආව කෑම මේ අරන් ආව කෑම එක නම් මෙලොවම රහක් නෑ ඇත්තටම ඊට වඩා රහට මටත් හොයන්න පුළුවන් ඊට පස්සේ අපි එතන හිටපු අර කඩේ අංකල් අපිට අලුත් එයාලා හදලා තිබ්බ ගමේ පොලොස් එතකොට අල කඩි එකක් සහ කට්ට සම්බෝලයක් දුන්නා ඊට පස්සේ අපි ප්ලේන් ටීස් ඕඩර් කරලා බිව්වා මේ ප්ලේන් ටී එක තමයි මම බීපු රසම ප්ලේන් ටී එක ඇත්තටම මාරම රහයි ඊට පස්සේ කාලෙවල තමයි බිව්වේ කෑම කාලා ප්ලේන් ටී එකක් බිව්වහම මේ රහ විග්‍රහ කරන්න විදියක් නෑ ඊට පස්සේ මම ඔහම ඇවිදගෙන යන්නේ මේ අපේ කායක දෙසට ඊට පස්සේ තේක බීලා මම දැන් කොණ්ඩෙත් පීද ගන්න ඕනේ ඔන්න කොණ්ඩේ තමයි දැන් පීද ගන්නේ ජිංගි ටිංගි ටිංගි ටිංගාලේ පාරනම් මේ පැත්ත හරිම නිස්කලංකයි ළමයි හැබැයි පොඩක් සිග්නල් නෑ එතකොට පොඩක් මට තරහ යනවා මොකද ස්ටෝරි එකක්වත් අප්ලෝඩ් කරගන්න විදිහක් නෑ ඊට පස්සේ අපි කටිය තීරණය කරා දිගන ටවුන් එකට ආවා අපි කෑම වගේක් ගන්න ඉතින් මොකද රාට කන්න ඕනේනේ ඊට පස්සේ කෑමයි බීමයි ඔක්කොම අරගෙන අපි ඉන්න තැනට ආවිල්ලා මේ විදිහට තමයි ගෑල් ළමයි ටිකේ ඩාන්ස් කරන්න පටන් ගත්තේ අන්තිමට නිදාගත්තා දෙවෙනි දවස් වීඩියෝස් තියෙනවා මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඒ vlog එකත් මම අනිවාර්යෙන්ම අරන් එනකම් මගේ මේ වීඩියෝ එක බලලා ඔයාලට මොනවද හිතෙන්නේ කියලා කමෙන්ට් කරලා ගන්න thank you for watching ගිහිල්ලා නම් bye bye ආදරේ එහෙනම් enjoy